ahal yan. Ahal yan. Eheng yan. May prahin ka. Ahal yan. Eheng ba yan? Ahal yan. Eheng yan. Nagin nih, kemarin tuh nagin nih. Nagin kan biasa pakai kan. Nih anti kan hitin. Nah, itu nih hitin. Nagin kan dia macam pemi. Paling istana metan. Metan nih, oh benar. Ada apa tu orang Malay nanti? Kau jadi nggak mama? Saya sekarang nih kamu sekarang udah jadi nih. Ini? සමහර වෙලාවට මේ අපි ගන්න තීන්දුව තේරෙන හොඳ විවිධාකාර ප්‍රශ්න වලට අපේ ජීවිතය බෙදලා යන වලට සමහර වෙලාවට ජීවිත කඩාකප්පල් වීම වලට විවිධ සම්බන්ධතා නැති වීමට විවිධාකාර ප්‍රශ්න වලට අපි ගන්න විවිධාකාර හේතුවලට මම වාතන විවස්ථාවේ සමාජ ප්‍රතිමා වශයෙන් වැඩ කරන කාලෙදී එක්දෙනෙක් වාතන විවස්ථාවේ ප්‍රතිමා රබතරේ මානසික වැඩසටහන කරනවා. මේ මානසික පරිමේගේ මානසික කාර්යයේ කාර්යයේ කියන
එතකොට පසුව මේ හොඳට පරීක්ෂා කරන බලනකොට අපිට පොලිස් සේවාවක් කරනවා. ඒකත් ගමන දරසානට පොලිලා වාස්නාත් කරලා දේවාලයන්ට කනලා කරලා දුන්න තියෙන CCTV කැමරාවලට සම්බන්ධ කරනවා. අපේ ප්‍රබෝධනයේ අපිට අහන්නට පටන් ගන්නවා නේද මෙන්න පොඩක්කාරයකින්. මේකත් සම්බන්ධව මිනිමරුවක් කියලා. උදාහරණ තේරුම් ගන්න පටන් ගන්නවා. ඒක බක්කනවා. මේක කෙසේද මරණයක් කියලා. මරණයට උත්තරනේ සමහර වෙලාවට මරණය කොහොමද පස්සේ අපිට කියන්න බෑ අඳුරක් කරන්න බෑ මේක මේ හොඳම වෙන්නේ කියලා. කොච්චර පාන්ද තේරෙන දැක්කත් කොච්චර උදාකාර සාක්ෂිත් අපිට හම්බුණා මරණය කොහොමද පස්සේ වැඩක් නෑ අපිට අදට ප්‍රමාණය. ඒක නිසා ඉවරයි. මරණක උන්නත ජීවත් වෙනකොට මනුස්සයෙක් ජීවත් වෙන්නට පරාපරත්වයක් කරන්න පුළුවන් වෙන්නේ ඔක්කොලත් එක්ක ඉන්න. ඔගේ ජීවිතේ රැඳෙන්න ඔගේ අසන්නසෙන් ඔගේ තමාතියන් ඔගේ සහෝදර සහෝදරයන් අද ජීසන Chico Secretário de Justiça da Academia, Santa Maria Interna, Padre Professor, Planeta Vermelho, Velocità, Minha Jesus, Nami Maria, Professor de Purna, Santa Maria, Shikarapata, Kurusopata, Kasamo, Namaskar Karo, Stati Prashansa Karo. Sri Karapata, Kurusopata,
ආකාරයට තියෙන පැතිකඩ තුළ ඔබට මට මතක් කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. දරසාවට උරුම පැතිකඩ තුළ අපි දක්වනවා ඔබේ මගේ කැමැත්ත. දැන් මේ දෙක එකතු වෙන තැන තමයි කුරුසය නිර්මාණය වෙන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්තට ඔබේ මගේ කැමැත්ත හරස් වන තැන. අපේ ජීවිතේ කුරුසය නිර්මාණය වෙන ආකාරය මේ. අපි දක්වනවා අපේ ජීවිත තුළ සමහර වෙලාවට අපි හිතන්නේ අපිත් එක්කම ළඟින් හිටපු කෙනෙක් නැති වෙන්න ගන්නවා. ඔතකොට අපිත් එක්ක ළඟින් හිටිය අපිත් එක්ක අපේම මොනවද අපිත් එක්ක ඉඳලා එක පාට මේකට ඇක්සිඩන්ට් එකක් කරලා නැති වෙනවා. අදිනාකාර කුරුසයක් කියලා අපේ මොනවාසකට කරලා සමහර වෙලාවට අපේ ජීවිතවල පවුල්වල දෙකඩදී අසමගිය නින්ද විපාර්ශ්ව වෙන්දීම් තුළ කුරුසයක් නිර්මාණය වෙනවා. අපි අද ප්‍රමාණතෝන අපි කැමති නෑ කුරුස අරගෙන යන්න. අපි කැමති නෑ කුරුස කරුපිට තියාගෙන ඉඳලා ජෝස් කවුරුහරි දෙන්න තියාගෙන යන්න. මොකද අපි කැමති කුරුස දාලා දිවන්න. අනේ අපිට කුරුස එපා කියලා තමයි අපි දුවන්නේ. කුරුසෙන් තරල යන්න තමයි අපි කැමති. මොකද අපි කැමති නෑ දුකින් ඉන්න. අපි කැමති සතුටින් ඉන්න. අපිට ඒ එපා කුරුස එපා. අපි නිදහසේ ඉන්නේ නේ. එහාට යන්න දෙවියන්ට කියන්නේ ඒකනේ. හැබැයි කතෝලිකෝ ඔබට මට උන්වහන්සේ කතා කරන්නේ මේ කුරුසය ගමනේ ඉන්න. සමහරවිට අසා කුරුසය දරාගෙන ආවම ඔබ කැමතිනම් මාව අනුගමනය කරන්න කුරුසය අරගෙන වෙන ක්‍රමයක් නෑ මට අපර ප්‍රමාණතේ. කිතුරු ඔබට මට උන්වහන්සේ දීලා තියෙන කුරුසය. ඒ කුරුසය දීලා උන්වහන්සේ ඔබගේ මගෙන් ගැලවීම විචාරණයක් බලාපොරොත්තු වෙන අන්තිම දවසේදී බඳගත්ත තමන් දන්නේ පුදුමාකාර කුරුසියක් මේක. අනිත් ගානක් මම මිනිස්සුත් එක්ක ඉන්නවා. මේ අපේ අම්මලා කියන කතාව සමහරක් වෙලාවට කුරුසියක්. මම අතර ප්‍රමාණයෙන් මේ කුරුසිය දීලා තියන්නේ. ඒ තුල ජයග්‍රහණයක් ලබා ගන්න විජයග්‍රහණය කරා යන්නට ඒ ස්වයං පුරුෂය දීලා නැත්තම් ඒ අම්මට එයාමගේ ගැලවීමේ කර්තව්‍යයට යන්න තියෙන ගමන අවහිර වෙන හින්දා දෙවියන් වහන්සේ කුරුසිය දුන්නේ. මේ කුරුස අහම්බෙන් දෙන්නේ දෙවියන් වහන්සේ. හැම කෙනෙක්ටම ආකාර කුරුස දෙලා තියෙන්නේ. මේ කුරුසේ විචාරණය කළ විමුක්තිය ළඟා කරගන්න. මේක තමයි කිතුරු ජීවිතයේ දැක්ම. උන්වහන්සේ ඔබට මට එන්න කියන්නේ මේ ගමන තුළ. මේකෙන් පරලයන් බෑ. ඉතින් අපි දකින්නේ දෙවියන් වහන්සේට කියන්නේ මේ කුරුස අපි කොහොමද කරගාගෙන යන්නේ තාමත්ම සතුටින්. අර කපන්න බැරියට එඳින්න කියන්නේ ඒකයි. අපි දෙවියන්ට කියන්නේ දෙවියන්ගේ වහන්සේ ස්තුතියි. मैं कुछ से मत दूंगा तो मामा मामा कारोबार करने दक्तान के लिए ना मैं क्या करना है मामा अपने हाथ में करना
තුන්වන ස්ථානය යේසුස් වහන්සේ පළමු වාර බිම වැටෙනසේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. බර වූ කුරුසේ කරකබාගෙන කපාල කන්ද මත ඒ පූජාසනය දිහා බලලා පූජා වීමට යන බැටළු පෝතකයන්න් වහන්සේ ප්‍රථම වරට බිම වැටෙනවා. මම ප්‍රියදර ප්‍රේමන්තේනි වැටීම අපි හැම වෙලාවෙම දකින්නේ අසුබ දෙයක් විදියට. වැටෙන්න නම් හොඳ නැහැ. ප්‍රියදර ප්‍රේමන්තේනි අපේ ජීවිත තුළ අපි මානසිකව ඇද වැටෙනවා. අපි ආර්ථික වශයෙන් ඇද වැටෙනවා. අපේ ජීවිතවල අපි කඩා වැටීම් සිදු වෙනවා හිතන්නේ නැති විදියට. ඒ වගේම ස්වභාව ධර්මයේ තුල අපි දකිද්දී මේ කඩා වැටීම, බිඳ වැටීම, ඇද වැටීම හරිම ලස්සනයි. අපි දකිනවා දියැල්ල කඩාගෙන බිමට වැටෙනකොට තියෙන චමත්කාර ජනක බව. ස්වභාව සෞන්දර්යය තුල අලංකාරයක් මවනවා, එකතු කරනවා. ඒ වගේම අහසින් පිනිබින්දුවක් වැටෙද්දී අහසින් වැසි පතිත වෙද්දී මේ ස්වභාව ධර්මය අලුත් කරන්නට නව ප්‍රාණයක් එක් කරන්නට ඒ ඇද වැටීම ඊ타ත්ම සුභවාදී දෙයක් සමාජයට එක් කරනවා. ස්වභාව ධර්මයට දානවනවා. ඇයි මේ ස්වභාව ධර්මයෙන් අපිට ඉගෙන ගන්නට බැරි? ඇයි මේ ස්වභාව ධර්මයේ තුල තියෙන වැටීම තුල නව ප්‍රාණයක් හට ගන්නවා වගේ තිරිගු බීජය පොළවේ වැටී නොමලොත් ඔබට ජයග්‍රහණය කරා යන්නට බෑ. අපේ ජීවිත තුළ අපි වැටුන් නැත්තම් ජයග්‍රහණය කරා යන්නට අමාරුයි මා ප්‍රියාදර ප්‍රේමාන්තේනි. වැටීම හරි සුලභ දෙයක් අපේ ජීවිත තුළ. හැම වෙලාවකම අපි පාපයට ඇලිලා ගැලිලා පාපයේම ජීවත් වෙන මනුෂ්‍ය ස්වභාවය තුළ අපි දකිනවා අපි වැටීමට ඇලුම් කරනවා. එවන් වූ වකවානුවක ඇයි අපි අසුභවාදී දෙයක් විදිහට දකින්නේ මේ දේ? අපිට පුළුවන් වෙන්න ඕනේ වැටීම සුභවාදී දෙයක් විදිහට දකින්න. ජීවිතේ කඩා වැටීම තුල නැගිටින්නට. උන්වහන්සේ එදා නැගිට නැත්තම් කුරුසේ බරින් වැටුණට පස්සේ ඒ විමුක්තිය උදා කරන්නට මේ ලෝකයට ගැලවීම දෙන්නට උන්වහන්සේ අසමත් වෙනවා. එහෙනම් උන්වහන්සේ වැටුණා, උන්වහන්සේ නැගිටිනවා. අපේ ජීවිතවලත් උන්වහන්සේ ඔබට මට කතා කරන්නේ අපිට නැගිටින්නට. එදා දාවිත් රජතුමාගේ පාපයේ හින්දා එදා යුද සංග්‍රාමය තුලදී රටවල ඒ රාජ්‍ය අධිරාජ්‍ය තමයි රජතුමා තමයි ඒ යුද සංග්‍රාමයේ ඉස්සරහම යන්නේ සෙන්පතීන් සමග. හැබැයි දාවිත් රජතුමා තීරණය කරනවා මම යන්නේ මේ සංග්‍රාමයට. මම රජමාලිගාවේ ඉන්නවා. සිටිය යුතු තැනට නොසිටීම පාපයට ඇදීමට හේතුව. පාපයට වැටීමට හේතුව අපි සිටිය යුතු තැනට අපි ගමන් කරන්නේ. අපි ඉන්න ඕන තැන හරියටම දන්නේ නැහැ. ඉන්න ඕනේ මොහොත මොකද්ද කියලා දන්නේ නැහැ. අපි ඉන්න වටපිටාව හරිද කියලා අපිට තේරුමක් නැහැ. උන්වහන්සේට තේරුමක් ගියේ නැහැ. මම මේ වෙලාවේ ඉන්න ඕනේ යුද සංග්‍රාම මොහොතේ. මම අන දෙන්න ඕනේ උන්ට. හැබැයි උන්වහන්සේ දා රජමාලිගාවෙද්දී බෙත්ෂෙබාව දකින්නවා. පාපය හට ගන්නවා හිතේ. ප්‍රියදර ප්‍රේමන්තනේ උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ පාපය කරනවා. අපේ ජීවිත තුළත් අපි එහෙමයි. සිටිය යුතු තැනට නොසිටීම අපේ ජීවිත තුළ අපි පාපය නිර්මාණය කරගන්නා.
හිබ්‍රු භාෂාවේ හමාටියා කියන වචනේ තේරුම තමයි ඉලක්කය වරද්දවා ගැනීම. අපි ගොඩක් වෙලාවට අපේ ඉලක්ක වරද්දවාගෙන අපි ඉලක්කයට යන්න තමයි අපි කැමැත්ත. හැබැයි අපි ඉලක්කයට යන්නේ අපේ ජීවිත වරද්දවාගෙන. සමහර වෙලාවට අපිට වැරදිලා අපිටම තේරෙන්නේ ඇයි එහෙම උනේ කියලා. මා ප්‍රියතර ප්‍රේමාන්තේනි සිටිය යුතු තැනට අපි යමු මේ කච්චාතාරිකයේදී. උන්වහන්සේට කියමු අපිව ඉන්න ඕන තැනට ගෙනියන්න. උන්වහන්සේගේ ආදරය විඳින්න. නැත්නම් අපි තවත් පාපයට නැඹුරු වෙලා හැමදාම අපි කාලකන්ණි වගේ ජීවත් වෙයි. අපි ආඥා කරමු ජේසුට කියමු අපි සිටිය යුතු තැනට ගෙනියන්න අපි යන්නේ. අපේ මරණ වේලේදී යාඥා කළ මෙනවා මෙන් ජේසු ශ්‍රීමතුලි ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ සිතේ බලවත් ජේසුස් ආශිර්වාද ලද්දා වූ සාන්ත මරිය තේට සිය මෑණියන් සම්මුඛ වනසේක ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. එදා කල්වාරි කන්ද තරණය කරන පූජා වීමට යන ඒ අවස්ථාව තුළ ජේසුන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂීම ස්ථානය තමන්ගේ අම්මව මුණ ගැහෙන ස්ථානය. මා ප්‍රියතර ප්‍රේමාන්තේනි අපේ අම්මලා තමයි අපි දකින දෙවිවරු. අපි දෙවියන්ව දැකලා නැහැ. අපි අම්මා තමයි ඉස්සලාම දකින්නේ. අපි ඉස්සලාම දකින්නේ මේ ලෝකයට ආවට පස්සේ අම්මාව. එතකොට අපි දෙවියන්ව දැක්කා කියලා තමයි අම්මාව දකින්නේ. මේ ලෝකේ අපේ අම්මලාට තියෙන තැන උත්තරීතර මව් පදවිය කොතරම් දෙවියන් වහන්සේ ආශිර්වාද කරලාද අම්මා කෙනෙක් මේ ලෝකෙට. අපි හැමෝටම අම්මලා ඉන්නවා. අපි හැමෝම අම්මට ආදරේ. හැබැයි අද වර්තමාන සමාජය තුළ මව් පදවිය
කොතනද තියෙන්නේ කියලා ලොකු ප්‍රශ්නාර්ථයක්. අම්මලා ගබ්සාවලට යනවා මේ දවස්වල. අපිට ළමයිව හදන්නට බෑ දැන්. සල්ලි නැහැ, මිල මුදල් නැහැ. නඩත්තු කරන්නට බෑ. හොඳම දේ ගබ්සා කරන එක. මා ප්‍රියදර ප්‍රේමාන්තිනේ අපි දකිනවා මෑත භාගයේදී අපිට ඇහුම්කන් දෙන්නට ලැබුණා අම්මා කෙනෙක් කිරි දරුවෙක්ව වෙල්යායක දාලා යනවා. කිරි දරුවෙක්ව වෙල්යායේ කොම්බි කකා මේ පුංචි කිරි දරුවා ගේ හඬ ඇහිලා ගම්වාසින් ඇවිල්ලා බලනවා පුංචි දරුවෙක් වෙල්යායක් මැද. අම්මා කෙනෙක්ට එහෙම දරුවෙක්ට කරන්න පුළුවන්ද? තමන්ගෙම කුසින් වදපු දරුවට එහෙම කරන්න පුළුවන්ද? මා ප්‍රියදර ප්‍රේමාන්තනි මේ ගාලු පදවියේ අපිට ප්‍රවෘත්තියක් නිර්මාණය වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ත්‍රිවිල් එකක යනවා රාත්‍රියේදී. මේ රාත්‍රියේ වුන් යන අතරතුරේදී වුන්ට නිදිබරව වූ නිසා ඇකේ ඉන්න කිරි දරුවව කැලෑවට වැටෙනවා කියලා. ඉනනතුරු මේ වනාන්තරයේ මැදින් යන මිනිසුන් කණ්ඩායමකට කිරි දරුවෙක් අඬන වැහිලා මේ කැලෑව ඇතුළට ගිහින් බලද්දී පුංචි දරුවා කටු අකුලක වැටිලා ඉන්නවා. ඔවුන් පොලිසියට අරගෙන යනවා මේ දරුවව. නැවතත් මේ අම්මයි තාත්තයි මේ ආරංචි වෙලා මේ දරුවා පොලිසිය අරන් ගිහිල්ලා කියලා නැවතත් ඔවුන් දරුවව හොයන්නට එනවා. මේ ආරංචිය වුණාට පස්සේ තමයි අම්මයි තාත්තයි යන්නේ කෝ දරුවා බලන්න. අනේ අපි නිදියන් ඉද්දි තමයි දරුවා වැටිලා තියෙන්නේ. මම ප්‍රියදර ප්‍රේමාන්තේනි. තමන්ගේ කුසේ ඉන්න ඇකේ ඉන්න දරුවව තමන්ගේ අතින් ගිලිහි යනවා. එවන්නු වකවානුවක දෙවියන් වහන්සේ ඔබට මට කියන්නේ ඔබගේ කිරි දරුවව ඇකෙන් බිමට වැටුණත් මම ඔබව අතහරින්නේ මම දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කවමදාවත් උන්වහන්සේගේ ආදරණීය දරුවන්ව අතහරින්නේ නැහැ. උන්වහන්සේ ඔබටයි මටයි තියෙන පුදුමාකාර ආදරයක්. එදා ජේසුස් අම්මා තමන්ගේ පුත්‍රයාට ජේසුස් වහන්සේට තමන්ගේ මුළු මනින්ම ජීවිතේ කැප කරන ඔය ආදරයෙන් ජේසුස් එසේමයි දෙවියන්ට තියෙන ආදරේ තාත්තට තියෙන ආදරේ අම්මට තියෙන ආදරේ හින්දා උන්වහන්සේ කුරුසේ අරගෙන ඔබ මම වෙනුවෙන් දීපු දන්නට යනවා. ආදරණීය මව්වරුනි මේ ස්ථානයේ තුලදී අපි ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඔබ සියලු දෙනාම අපි දකින දෙවියන් අපි දකින ඔබ තුල ඔබ ලස්සනට හිටියොත් ඔබ වගකීමෙන් යුතුව කටයුතු කරොත් ඒ උසස් මව් පදවිය උත්තරීතර ලෙස ඔබ ජීවත් වුණොත් එහෙම අපි ඔක්කොම ඔබට වදිනවා දෙවියෝ කියලා. හැබැයි ඔබ ඔබගේ දරුවන්ට ලස්සන වාදාත්මක ජීවිතයක් ගත කරේ නැත්නම් දරුවන්ගේ ජීවිතය අනාථ වෙනවා. දරුවන්ට බලන්නට කවුරුත් නැති වෙනවා. අපි දෙයියෝ දැක්ක කියලා කියන්නට බැරි වෙනවා. අපේ අම්මා මේ වගේ කියලා කියන්නට ඇහෙනකොට දරුවන්ගේ ජීවිතය විනාශයටපත් වෙනවා. මේ මොහොතේදී අපි ඔබ වෙනුවෙන් යාඥා කරනවා මව්වරුනි, දේව මාතාවන් වහන්සේට අපි ඕව වාර කරනවා. දේව මෑණියන්ට කියනවා අපේ අම්මලාට ඒ උත්තරීතර මව්පදිබේ වගකීම හොඳට දැනෙන්නට සලස්වන්න. ඒ උත්තරීතර මව්පදිබේ ජීවත් කරවන්නට ඔවුන්ට අවශ්‍ය කරන වරම් දෙන්න කියලා.
Tevareteram Madine Kurusi වෙනද පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අපතින් අප මුදාගත මැනව මරිනිතේ සාදය පූර්ණාන්තේනි වහන්සේ කෙරෙහි සින්නතුරෙන් ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පළවන්ගේ සුසාශිර්වාද ලැබාව මේ සාන්තරේනි දේමෑණිනි පාපය උපදේශා දැනට අපේ මන්වේලේ විද්‍යාඥා කළ මැනව ආමෙන්. පස්වන ස්ථානය කුරුසිය ගෙන යන පිණිස සීමොන් සිරිනේවෝස් ඉදිරිපත් වෙයි. ක්‍රිස්තුනී ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. itu සංවිධානය තුළ මා ප්‍රියාදර ප්‍රේමාන්තයනි එදා පාද යාත්‍රාව තුළ උන්වහන්සේ කල්වාරේ හෙළ මතට යන අතරතුරදී උණු ප්‍රථම ප්‍රාතිහාර්ය අත්දකින්නේ සිරේනියේ පිසු සීමෝන් කියන මේ පුද්ගලයා. කොහෙන්දෝ ඉඳලා ජේසුස් වහන්සේ හමුවට එන මේ සීමෝන්ට ජේසුස් වහන්සේ පොඩි කර්තව්‍යයක් පවරනවා. මේ කර්තව්‍ය තමයි උන්වහන්සේගේ මේ බර වුණු කුරුසය දරාගෙන එන්නට උදව්වක් දෙන්න. නෑ මා ප්‍රියතර ප්‍රේමවන්තයනි. සීමෝන්ගේ කුරුසයට ජේසුස් වහන්සේගේ බර උන්වහන්සේගේ ආශිර්වාදය එකතු වෙන මොහොතයි මේ. අපේ ජීවිතයේ සමහර වෙලාවට අපි හිතනවා ඒක නම් අහඹ සිදු වීමක්. අපි හිතන්නේ නැති වෙලාවක එහෙම දෙයක් වුණේ. ඒක නම් අහම්බෙන් වෙන්නේ නැත්තේ. There is no accidental thing in our life. There is no accidental thing. Each and everything is a very plan of God. Even the smallest incidents are very plan of God. දෙවියන් වහන්සේ තුල අහඹ සිදුවීම් නැහැ. උන්වහන්සේ තුල කිසිම දෙයක් අහඹක් ලෙස වෙන්නේ නැහැ. හැමදේම සැලසුම් කරලා තියෙන්නේ. හැම පුංචි සිදුවීමක්ම අපිට පේන්නේ නැති ඒ හැම සිදුවීමක්ම දෙවියන් වහන්සේ පුදුමාකාර විදියට සැලසුම් කරලා ඉවරයි. ඔබගේ ජීවිතය තුළ එසේමයි. අපි කාටවත්ම කියන්නට බෑ මේක නම් අපි හිතුවේත් නැහැ කියලා. මේක මේ අහඹ දෙයක් කියලා. දෙවියන් වහන්සේට එම වෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතවල තියෙනා වූ ඒ හැම දෙයක්ම දන්නවා. සිතට සිතුවිල්ලටත් එන්නටත් පෙර පටන් උන්වහන්සේ දන්නවා කියනවා ගීතාවලියේ කතුවරයා. ඔබගේ හිස්සකෙස් පවා උන්වහන්සේ ගණන් කරලා කියනවා. ඔබ මව කුසේ පිළිසිඳ ගන්නටත් පෙර පටන් ඔබව දන්නවා කියනවා. ඔබගේ යාමීම, ඔබගේ අතීතය, ඔබගේ අනාගතය, ඔබගේ වර්තමානය උන්වහන්සේ දන්නවා. එහෙනම් උන්වහන්සේට හොරෙන් අපිට කිසිම දෙයක් කරන්නට බෑ. ඒකින්ද මේ ලෝකේ අහඹ සිදුවීම් වෙන්නේ නැහැ කතෝලික ඔබට මට. උන්වහන්සේ හැමදේම සැලසුම් කරලා තියෙන්නේ. මේ කුරුස අපිට දීලා තියෙන්නේ සැලැස්මක් අනුව. ඒක අපි මෙනෙහි කරේ දෙවන ස්ථානයේ තුලදී එදා ආබ්‍රහම් තුමාට කුරුසය දරාගෙන එන්නට කියනවා ජේසුස් දෙවියන් වහන්සේ. මේ ආබ්‍රහම් තුමාට මේ කුරුසය කරගහගෙන අවුරුදු ගණනාවක් යනවා සාරට දරුවෙක් නැතුව. ආබ්‍රහම්ටයි සාරටයි දරුවෙක් නැතුව ඔවුන්ගේ ජීවිතය මේ කුරුසේ කරගහගෙන යද්දී දෙයියෝ ළමෙක් දෙන්නේ සාරට අවුරුදු 90 දී.
එතකම්ම වුන් කුරුසේ දරාගෙන ගියේ. එතන මොසෙස් තුමාට චතුර කතිකත්වයක් නැහැ. මහා පෞරුෂයක් නැහැ. එදා නායකත්වයක් ඔහු ළඟ තිබුණේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේ තෝරගද්දි මොසෙස් තුමාට එදා නයිල් නදිය පා කළා තමන්ගේ අම්මා යවද්දි පාරාවගේ රජ මැදුරට පාරාවගේ දියණියට හම්බ වෙද්දි මේ දරුවව දෙවියන් වහන්සේ සැලසුම් කළා ඉවරයි. ඔහුගේ අනාගතය රතු මුහුදෙන් ඊශ්‍රායල් ජනතාව වෙතර කරගෙන ඒ කිරියෙන් පෙනීන ඉතිරෙන දේශයට ගෙනියන්නට මොසෙස් තුමාව නියමිතව තිබෙන බව දෙවියන් වහන්සේ උදාකාරවම සැලසුම් කළා ඉවරයි. එහෙනම් ජෝබ් තුමාගේ ජීවිතය දෙස බැලුවොත් එහෙම ජෝබ් තුමාට හැම සැප සම්පතක්ම තිබුණා. දෙවියන් වහන්සේ හැමදේම නැවත අකුරා ගත්තා. දෙවියන් වහන්සේ ඔහුගේ විශ්වාසය පරීක්ෂා කරලා නැවත ඒ සියලු දේම ජෝබ් තුමාට දානය කරනවා. මම ප්‍රියතර ප්‍රේමන්තේනි අපි හිතනවා නම් මේක හම්බුවක් කියලා අපේ ජීවිතය හම්බුවක් නෙමෙයි. මේක හිතන්නේ නැති දෙයක් කියලා අපිට දැනෙන්නටවත් මේ දේ තිබුණේ නැහැ කියලා ඔබ පියවියසෙන් ඔබට නොපෙනෙන දේ දෙවියන් වහන්සේ ප්‍රාතිහාරාත්මකව ඔය මගේ ජීවිත තුළ සිදු කරලා ඉවරයි. අපි දකින්න පටන් ගමු ප්‍රාතිහාරය. එදා සිරේනියේ හිටපු සීමෝන් උන්වහන්සේගේ ආදරයට නතු වෙලා එදා කල්වාරි ගමන තුළ ඔහුගේ ජීවිතය වෙනස් කරා වගේ අපේ ජීවිතය වෙනස් වෙන්නට පටන් ගනී. අපේ ජීවිත තුළ එදිනෙදා සිදුවන පුංචි පුංචි ප්‍රාතිහාර්ය අපි ඇස් වලින් දකින්නට පටන් ගත්තොත් අපි ආඥා කරමු. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධකයන්ගේ වලදී අප කමා කරන්නාක්මේ අපගේ වර්ධකයන් කමා කරන්නව පාපස්ථානන්ට සේවක අපදිරිනදී අයහකතින් අපට බාලට මැනව. පළවන ස්ථානය වෙරෝනිකා නම් භක්තිවන්ත ස්ත්‍රී ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ පිස දමයි. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. එදායි කල්වාරි ගමනට යන අතරතුර ජේසුස් වහන්සේ දෙවන ප්‍රාතිහාර්ය කරනවා වෙරෝනිකා නැමැති ඒ භක්තිවන්ත ස්ත්‍රියට. වෙරෝනිකා ජේසුස් වහන්සේව දොරින් දැකලා තිබුණා. ජේසුස් වහන්සේව උන්වහන්සේ කියන්නේ කවුද කියලා අහලා තිබුණා. උන්වහන්සේ මොන විදිහේ ප්‍රාතිහාර්ය කරන කෙනෙක්ද? එදා ගලිලේ මෙතරම් වූ ජනකායක් ඇදුනේ මේ පුද්ගලයා කවරෙක්ද කියලා වෙරෝනිකා හොඳටම දැකලා තිබුණා, අහලා තිබුණා. වෙරෝනිකාට බුදුමාකාර ශක්තියක් ධෛර්යයක් එනවා ජේසුගේ මූණ
සිඹින්නට මූණ මණ්ඩලයේ තියෙන ඒ දහඩිය ලේ බින්දු පිස දමන්නට පුදුමාකාර ශක්තියක් ධෛර්යයක් අධිෂ්ඨානයක් ඇයට ජනිත වෙන්නට ගන්නවා. මම ප්‍රියතර ප්‍රේමවන්තයනි අපි ආදරය කරනකොට සමහරක් වෙලාවට අපි ආදරයට අපි කියන වැටකඩලු නැහැ. අපි කෙනෙක්ට ආදරය කරනවා නම් අපේ අම්මලා තාත්තලා දන්නවා දරුවන්ට කොතරම් ආදරේද. තමන්ගේ ජීවිතේ වුණත් ඔවුන් කැප කරන්න සූදානම් තමන්ගේ දරුවන් වෙනුවෙන්. මේක තමයි දෙමව්පියන්ගේ ඒ උත්තරීතර ආදරය. ඒ වගේම තමයි ප්‍රේමවතියන් ප්‍රේමතුන් ගත්තොත් එහෙම එතනත් එහෙමයි. ආදරයට ඔවුන් ඕනම දෙයක් කරයි. හැබැයි අද කාලේ ආදරේ නන්නේ මේ එදා කාලේ තිබුණේ. දැන් අද නම් වෙනස් වෙලා මේ ආදරය කියන concept එක. මේ ආදරය අද අපිට ලැබෙනවා නම් හොඳ අපි ආදරයට කැමතියි. අපිට කරනවා නම් අපි කැමතියි අපි ආදරයට. හැබැයි අපි නම් ආදරය ඕනට වඩා කරන්න යන්නේ නැහැ. මේක තමයි අද සමාජය තුළ වෙලා තියෙන්නේ. ඒකයි ආදරයයි ආලයයි පැටලිලා තියෙන්නේ. පූජනීය ආදරය උන්වහන්සේ ඔබට මට පෙන්නනවා එදා කල්වාරියේ උන්වහන්සේගේ අත් දෙක දිගු කරලා මේකයි ඇත්ත ආදරය කියලා. හැබැයි අපේ ආදරයට අද සමාජය තුළ තියෙන ආදරයට ඒක සීමා සහිතයි. උන්වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ කතෝලික අපි සීමා රහිතව ආදරය කරන්න ඕනේ. අපි අපිට ආදරය කරන කට්ටියට නෙමෙයි. අපි ආදරය කරන්න ඕනේ අපිට සතුරුකම් කරන කට්ටියට. උන්වහන්සේ කියන්නේ ඒකයි ඔබ සතුරාට ඔබ ප්‍රේම කරන්න. ඔබ ආදරය කරන කට්ටියට අපිට ආදරය කරන්න ඉතාමත්ම පහසුයි. අපි ආදරය කරන කට්ටියට අපිට ආදරය කරන්න පුළුවන්. මම ප්‍රියාදර ප්‍රේමවන්තනි අපි ආදරය කරනකොට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ වෙන කෙනෙක්ගෙන්. අපි ආදරය කරනකොට බලාපොරොත්තු වුණොත් එතන ආදරයක් නෙමෙයි තියෙන්නේ. අපිට නැවත ගන්නට බලාපොරොත්තු වෙනවා නම් අපි පුංචි හරි මුදලක් දෙනවා නම් ණයට ඒක නැවත ගන්නට බලාපොරොත්තු වෙන ඒ දේ දෙනවා නම් එතන අපි ඇත්ත වශයෙන්ම උදව්වක් නෙමෙයි කරලා තියෙන්නේ. උන්වහන්සේ කියන්නේ ඒකයි දකුණතින් දෙන දේ වමත නොදැනෙන ලෙස අපේ ජීවිතේ ජීවත් කරවන්න දන් දෙන්න. උන්වහන්සේගේ දැක්ම වෙනස්. අපේ මනුෂ්‍ය මට්ටමින් හිතන විදිය නෙමෙයි උන්වහන්සේ අපිට ජීවත් වෙන්නට ආරාධනා කරන්නේ. මේ ස්ථානයේ තුන්ද අපි යාඥා කරමු. එදා වෙරෝනිකාට දුන්නු ඒ අවස්ථාව උන්වහන්සේ සීමා රහිත ආදරේ පංගුකාරියක් වෙන්නට වෙරෝනිකාට උන්වහන්සේ ආශිර්වාද කරා. අපිටත් උන්වහන්සේට ආදරය කරනකොට සීමා රහිතව කොන්දේසි විරහිතව උන්වහන්සේට ආදරය කරන්නට අපේ සහෝදරයට ආදරය කරන්නට අපිට අපි ආදරය කරන්නට අවශ්‍ය කරන වරන් දෙන්න කියලා අපි
හත්වන ස්ථානය ජේසුස් වහන්සේ දෙවන වර බිම ඇද වැටෙනසේක. ක්‍රිස්තුනී ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. කිත් සම්දානම් තුළ මා ප්‍රියාදර ප්‍රේමාන්තයනි අපි තුන්වෙනි ස්ථානයේ තුලදී වැටීම කියන්නේ මොකක්ද කියලා තේරුම් බේරුම් කරගත්තා. මේ ස්ථානයේ තුලදී අපි අත්දකින්නට යනවා ලෝකෝත්තර ලෞකික වැටීම පිළිබඳව. අපේ ජීවිතයේ අපි වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ හිත පාලනය කරගෙන නැහැ. සමහර වෙලාවට අපිට අමාරුයි මේ සිතට එන සිතුවිලි කළමනාකරණය කරගන්න. සිතට ඕනම සිතුවිල්ලක් එන්න පුළුවන්. අර මනෝවිද්‍යාඥයෝ කියනවා සිතට මිනිත්තුවකට 18,000කට පමණ සිතුවිලි එනවලු. හරියට නිකන් අහසේ වලාකුළු වගේ. එනවා පාවෙනවා. මේ හැම සිතුවිල්ලකටම අපි අවධානය යොමු කරොත් එහෙම හැමදේම හිතන්න ගියොත් එහෙම අපිට ඔළුව කොලොප්පම් වෙනවා. ඒකයි කියන්නේ මගේ ඔළුව කොලොප්පම් වෙලා තියෙන්නේ කියලා සමහර වෙලාවට. මොකද අපි හැම දෙයක් ගැනම හිතන්න බෑ. දැන් මේ වෙලාවේ සමහරක් කට්ටියට බඩගිනි දැනෙන්නේ නැති. සමහරක් කට්ටියට මේ වෙලාවේ තෙහෙට්ටුව දැනෙන්නේ නැති. මේක නම් දොර යන්න බෑ. මෙතනින් නවතිමු කියලා හිතෙන්නේ නැති. මෙහිම දේවල් හිතෙන්න පටන් ගත්තට පස්සේ අපි මේ හිතත් එක්ක මේවා ගමන් කරොත් එහෙම අපි අවසානයේ සමහර වෙලාවට වැරදි තැනකට අපි එන්න පුළුවන්. ඒකින්ද අපි මේ සිතුවිලි කළමනාකරණය කරගන්න ඕනේ. හරියට නිකන් අර නෙළුම් කොලයකට වතුර වැටෙනකොට ඒ රූරා වැටෙනවා වගේ බිමට අපි නිශ්චලව අපි හරිම සිතුවිල්ලට අපි අවධානය දෙනවන අපේ මනස ඒකාග්‍රතාවයෙන් තියාගන්නවා නම් අපි කවමදාවත් වැරදි දෙයකට පෙළඹෙන්නේ වැටෙන්නට යන්නේ. මොකද අපි එක එල්ලේ මනස ඒකාග්‍රතාවයෙන් ඉන්නේ. අවදි වෙලා හැම මොහොතෙම අපි අවදි වෙලා නැති වෙනකොට තමයි සුදාත්මයන් වහන්සේට අවදි වෙන්නේ නැත්නම් තමයි අපි සමහර වෙලාවට වැටෙන්නේ. හිතට ඕන දේ කරන්න යන්නේ. ඒකයි අපි සමහර වෙලාවට අපේ ජීවිතේ පරාජය වෙන්නේ. මේ මොහොතේ අපි ආඥා කරමු ජේසුට කියමු සුදාත්මයන් වහන්සේට අවදි වෙන්නට. අපේ ජීවිතයේ මානසික තෘෂ්ණාවලට එපා කියලා ලෞකිකතර ලෝකෝත්තර ආසාවන් වලට එපා කියලා අපි දෙවියන් වහන්සේට අවදි වෙන්නට සුදාත්මයන් වහන්සේට අවදි වීම තුළ අපේ ජීවිතය ඉදිරියට ගෙන යන්නට අපිට අවශ්‍ය කරන වරම් දෙන්න කියලා ආඥා කරා. ජේසුස් ස්වාමිදරු ජෙරුසලම් ස්ත්‍රීන් සනසා වදාරනසේක. ක්‍රිස්තුනී ඔබට නමස්කාර කරෝ ස්තුති ප්‍රශංසා කරමු. පිත සම්දානන් තුළ මා ප්‍රියාදර ප්‍රේමවන්තයනි ජේසුස් වහන්සේ කියනවා මේ ස්ථානයේ තුලදී අපි දකිනවා එදා ජේසුස් වහන්සේව දැක ගන්නට ආපු උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය අත්දැකපු උන්වහන්සේගෙන් සුවය ලැබපු
ඒ ජනතාව උන්වහන්සේ හොයාගෙන එනවා. උන්වහන්සේට මේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා බලන්න වුන් දුවගෙන එනවා. අප්‍රියතර ප්‍රේමවතුනි උන්වහන්සේ කියනවා මේ ජෙරුසලම් ස්ත්‍රීන්ට මම හින්දා අඬන්න එපා ඔබ මම හින්දා අඬ වැඩ නැහැ ඔබ හින්දා අඬන්න ඔබේ දරුවන් හින්දා අඬන්න. අප්‍රියතර ප්‍රේමවතුනි ජේසුස් වහන්සේ මේ වෙලාවේදී ඔබටත් මටත් කියන්නේ මේ දේම තමයි. උන්වහන්සේ වෙනුවෙන් නම් අඬන්න එපා මේ කල්වාරිය ඇවිල්ලා උන්වහන්සේ මෙච්චර දුකක් වින්දනේ කියලා අඬන්න නෙමෙයි උන්වහන්සේ ඔබට මට අද කියන්නේ. උන්වහන්සේ කියන්නේ ඔබ උදෙසා අඬන්න ඔබේ දරුවන් උදෙසා අඬන්න. අපේ පරම්පරාව උදෙසා අඬන්න. අපි බලමු දැන් අපේ ජීවිතවල මේ දරු පරපුරට අත් වෙලා තියෙන ඉරණම අපේ දරුවන් අයාලේ යන තත්වෙට අද වර්තමාන සමාජය තුළ තාක්ෂණික මෙවලම් ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ නවීන පණි උපකරණ ඔස්සේ අපේ ජීවිත ව්‍යාකූල වෙලා දරුවන්ගේ අනාගතය විවිධාකාර තැන්වල රැඳිලා දැන් තියෙන්නේ. දැන් මේ වෙලාව උන්වහන්සේ ඔබට මට මතක් කර දෙන්නේ අපි දැන් අඬමු අපි වෙනුවෙන්. අපිට වෙලා තියෙන මේ ව්‍යසනය වෙනුවෙන් අඬමු. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? මේ වලට පිළිතුරු කාගේ ළඟද තියෙන්නේ? ප්‍රියතර ප්‍රේමවන්තයනි මේ වෙලාවේ උන්වහන්සේ ඔබට මට කතා කරලා කියන්නේ අපේ ජීවිතවලට හරි දැක්ම හොයාගන්න. අපේ ජීවිතවල මොකද්ද මේ අපි කරන්නේ? උන්වහන්සේ තුල නොසිටි අපි යක්ෂයාට ඉඩ දීලා නෙමෙයිද මේ වෙලාවේ අපි තියෙන්නේ? අපේ ජීවිතවල මේ පරිහානියට හේතුව මේ වර්තමාන සමාජය තුළ අපේ දරුවන්ට වෙලා තියෙන ඉරණමට හේතුව අපි මේ දරුවන් හරි මාර්ගයේ අරන් යන්නට අපිට බැරි වුණ හින්දා නෙමෙයිද? අපේ අවවාද අනුශාසනා මදි වුණ හින්දා නෙමෙයිද? දෙමාපියනේ ඔබ දරුවන් වෙනුවෙන් මේ මොහොතේ ආඥා කරන්න. මෙතන ඉන්නවා නම් තමන්ගේ දරුවන් නොමග ගිහිල්ලා අන්තර්ජාලය ඔස්සේ විවිධාකාර දේවල් වලට අබ්බැහි වෙලා ඉන්නවා නම් විවිධාකාර ජීවිත රටාවන් වලට වුන් එකතු වෙලා නම් මේ මොහොතේ අපේ දරුවන් වෙනුවෙන් යාඥා කරමු. දරුවන්ගේ ජීවිත ජේසුනි කටුවලින් ඇනුවෝ කවුරුද අහෝ මගේ පව් නිසා ඔබට එසේ වුණේ ජේසුනි මුහුණට කෙලගැසුවෝ කවුරුද අහෝ මගේ පව් නිසා ඔබට එසේ වුණේ නවවන ස්ථානය යේසුස් ස්වාමි දරුවන් කුරුසේ බරින් තෙවන වර බිම වැටෙනසේක.
ක්‍රිස්තුනී ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. ඔබගේ වැටීමට හේතුව ඔබගේ ඇස නම් ඒ උගුල්ලා දමන්න. ඔබගේ වැටීමට හේතුව ඔබේ අත නම් ඒ කපා දමන්න. ජේසුස් වහන්සේ කියන්නේ. අපේ ආදර ප්‍රේමාන්තේනේ මේ වැටීමට හේතුව අපේ සිතුවිලි. මේ අපේ ජීවිතයේ අපේ පුරුදු තමයි මේ වැටීමට හේතු වෙලා තිබෙන්නේ. මේ පුරුදු හැමදාම අපි කරලා දැන් පුරුදු වැරද්දක් කියලා දැනෙන්නේ නැති එක තමයි ලොකුම වැරද්ද කියලා සුදෝතම පියතුමා කියනවා. දෙවනි ජෝන් පාවුල් සුදෝතම පියතුමා කියනවා වැරද්දක් කියලා තේරෙන්නේ නැති එකම වැරද්දක්. මේක ලොකුම වැරද්ද මේ වැරද්දක් කියලා තේරෙන්නේ නැති එක. ඒ තරමටම අපි වැරද්දට දැන් පෙළමිලා ඉන්නේ. මා ප්‍රියතර ප්‍රේමාන්තේනේ. අපිට ගොඩාක් දුර යන්න ඕනේ නැහැ. මේ වැරද්ද හදාගන්න තියෙන්නේ ඔබයි මමයි ඔබගේ අතුලාන්තයට ගියොත් එහෙම මගේ හෘද සාක්ෂිය කතා කරලා බැලුවොත් එහෙම තට්ටු කරලා බැලුවොත් එහෙම මගේ හෘද සාක්ෂිය කියයි මේක වැරද්දක් කියලා. ඔබ කරන්න යන්නේ වැරද්දක් කියලා. අපිට උන්වහන්සේ අපේ හදවතට තට්ටු කරලා අහන්න කියනවා මේක වැරද්දක් නම් ඇයි අපි ඒ වැරද්ද කරන්නේ? දිනපතා කරලා දැන් ඒක වැරද්දක් නැති වෙන තරමටම අපි ඒක සාමාන්‍යකරණය කරගෙන මා ප්‍රියතර ප්‍රේමාන්තනේ අපේ ජීවිතවල අපේ අබ්බැහිවීම් වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට අපි බීමත්කමට ඇබ්බැහිවීම් වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට අපි බොරු කියන්න ඇබ්බැහි වෙලා තියෙනවා. සොරකම් කරන්න ඇබ්බැහි වෙලා තියෙනවා. සමාජයේ සමාජ වෙලාවට අපි හිතන්නේ නැති විදියට එක එක්කෙනාට ඊර්ෂ්‍යාකම් කරන්න, ජීවිත කඩාකප්පල් කරන්න මේ අපි ඇබ්බැහිවීම් වෙලා තියෙනවා. අද අපි වර්තමාන සමාජය තුළ අපි දකිනවා හොඳම දේ තමයි ස්මාර්ට්ෆෝන් එකට අපි ඇබ්බැහි වෙලා. එතනින් එහාට ගියාට පස්සේ අර සඳුන්ගේ ගීත සින්දුවක් තියෙනවා මම ඔබටත් ඇබ්බැහි වෙලා. අපි ඇබ්බැහි වෙලා මිනිස්සුන්ටත්. ප්‍රියතර ප්‍රේමාන්තේනි අපිට ඇබ්බැහි වීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඒ කියන්නේ පාපය කියන්නේ මොකද්ද? පාපය අපි ඇරිලා ගැරිලා අපිට පාපය තවත් පාපයක් නෙමෙයි. අපිට පාපේ ගැඹුර ආදීනව තේරෙන්නේ නැති වෙන තරමටම අපි පාපය හොඳ ආකාරයෙන් අපි රස විඳින්නට අද වර්තමාන සමාජය තුළ අපි කටයුතු කරනවා. අපි උන්වහන්සේට කියමු උන්වහන්සේගේ වැටීමට හේතුව මගේ මේ පාපේ නම් මේක බුලලා දමන්නේ ජේසුනේ. මට ඒක කොතරම් අමාරු වුණත් උන්වහන්සේට කියන්න මේ මොහොතේදී කල්වාරි අපි මුදුනට යන්න තරණය කරන්නට තව කුංචි මොහොතයි තියෙන්නේ. අපේ ජීවිතවල පාපයන් උගුල්ලා දමන්න, මුලින් උපුටා දමන්න මේ චතාරික කාලෙදී අපිට ඈතර වෙන්නට අපිට අවශ්‍ය කරන වරම් දෙන්න. එක පැත්තකට දාලා බහින ටීවී දිහා එක පැත්තකට දාලා ඉන්න කෙනෙක් අයින් බහින ටීවී දිහා පැත්තකින් යන්න
ලෝකමුනිසා ශ්‍රී දෙව්පෙදෝ සුරනිදු ඔබට නමෝ බෝසේ බැතින් ශ්‍රී පාපියුම් වඳිමු සැමෝ ධාවන ස්ථානය යුදයෝ යේසුස් ස්වාමි දරුවන්ගේ වස්ත්‍ර කඩා දමති. ක්‍රිස්තුනී ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාට මෙතරම් දුකක් දෙන්නට උන්වහන්සේව නිර්වස්ත්‍ර කරන්නට එදා උන්වහන්සේගේ ගමේ උන්වහන්සේ ආදරය කරපු ජනතාව උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය අත්දකපු ජනතාව උන්වහන්සේගේ බල පරාක්‍රමයේ විඳින ජනතාව උන්වහන්සේ වෙනුවෙන් කැරලි ගහන්නටත් පටන් ගන්නවා. උන්වහන්සේගේ ඇඳි වද වස්ත්‍රය Tamanට අහිමි කරන්නට මේ ලෝකේ ගැලවුම්කාරයන්ට මෙතරම් දුකක් දෙන්නට එදා ජනතාව සමත් වෙනවා. ඔවුන්ගේ සිත්වල අනුකම්පාවක් නැහැ. ඔවුන් පුදුමාකාර විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. ප්‍රියදර ප්‍රේමාන්තයනි අපේ ජීවිතවලත් අපි එක එක්කෙනාම නිර්වස්ත්‍ර කරනවා අපේ වචන වලින්, අපේ ඕපදූප වලින්, අපේ කේලම් වලින්. සමහර වෙලාවට අපේ විවිධාකාර තීරණ වලින් අපි අපේම සහෝදරයව අපේ පවුල තුල අපේම අම්මව තාත්තව සමහර වෙලාවට අපි නිර්වස්ත්‍ර කරනවා වචන වලින් ඕපදූප වලින් ක්‍රියාවෙන් කරන්නේ නැහැ. හැබැයි අපි මේ දේවල් වලින් තමයි අපි මේ වැරදි වැඩේ කරන්නේ. අද උන්වහන්සේ ඔබට මට මතක් කරලා දෙන්නේ මේ ස්ථානයේ තුලදී අපි මේ දේවල් කරලා අපි ගන්නෙ මොකද්ද බලාපොරොත්තුව? මොකද්ද අපි ළඟ තියෙන තෘප්තිමත් භාවය? කේලමක් කියලා බොරුවක් කියලා වෙන කෙනෙක්ගේ හොඳ නම නැති කරලා අපිට ලැබෙන ඵලය කුමක්ද? මා ප්‍රියදර ප්‍රේමාන්තයනි අපිට අනුකම්පා කරන්න බැරිද අනිත් එක්කෙනා වෙනුවෙන්? අපේ හිතේ තියෙන අනුකම්පාව මොකද්ද අනිත් එක්කෙනා වෙනුවෙන්? අපේ සහෝදරයා වැරදි වැඩක් කරනවා නම් ඒ සහෝදරයාව හරි මාර්ගයට ගන්න අපිට අනුකම්පාවක් නැද්ද? හිත උණුවෙන් නැද්ද? කතෝලික ඔබට මට උන්වහන්සේ කියන්නේ සතුටට ප්‍රේම කරන්න. සතුටට ප්‍රේම කරනවා කියා මගේ ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි නංගිටයි මල්ලිටයි සහෝදර සහෝදරයන්ට අපිට සංවේදී වෙන්න බැරි වෙලා තියෙනවාද? ගෙදර අම්මයි තාත්තයි මැරීගෙන වැඩ කරනවා දරුවෝ ටික ඔහේ අම්මා ඔහේ දේවල් කරපුවාවේ කිසිම උදව්වක් නැතුව ගෙදර ඉන්න තත්වයකට අදපත් වෙලා තියෙනවා. තාත්තා උදේ ගිහිල්ලා රෑ වෙනකම් වැඩ කරලා මහන්සි වෙලා එනවා. තාත්තට තේ එකක් ළඟට ගිහින් දෙන්න පුතාට දුවට බැරි වෙලා තිබෙනවා. තාත්තගේ දුක්ඛම් කන්ටු තේරුම් ගන්නට බැරි වෙන තරම් අසංවේදී පරපුරක් අද බිහි වෙලා තියෙනවා වර්තමාන සමාජය තුල. ආච්චි සීයා ඉන්නවද කියලාවත් බලන්නේ නැහැ. ආච්චි සීයාට කිසිම ආකාරයේ උදව්වක් පදව්වක් කරන්නේ නැහැ. මා ප්‍රියදර ප්‍රේමවන්තයනි අපි අසංවේදී වෙලා මෙතරම් අසංවේදී වෙන්න හේතුව මොනවද? මේක තමයි ඔබේ මගේ ජීවිතයේ උන්වහන්සේ කියන මේ ජීවිත ගමනට අපි ඇතුල් වෙලා නැහැ. අපේ ජීවිතවල උන්වහන්සේගේ ධර්මයේ තුල අපි ජීවත් වෙන්නේ නැති හින්දා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ අද. උන්වහන්සේ ඔබට මට මතක් කරනවා මේ ස්ථානය තුලදී අපේ සහෝදරයා වෙනුවෙන් සංවේදී හදවතක් ඇති කරගන්න. අපේ අම්මා තාත්තා අපේ අසල්වැසියා වෙනුවෙන් සංවේදී වෙන්න. තම දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් සංවේදී වෙලා ප්‍රශ්න උත්තර හොයන්න. එතකොට මේ ලෝකේ ලස්සන වෙනවා. අපේ පවුල තුල ලස්සන නිර්මාණය වෙනවා. අපේ පවුලේ වටිනාකමක් නිර්මාණය වෙනවා. අපි එකිනෙකාට සංවේදී වෙනවා කියන්නේ අපි එකිනෙකාට අසීමාන්විතව ආදරය කරනවා. ඒ වරප්‍රසාදේ ඉල්ලලා අපි
What do they have it? සේක ක්‍රිස්තුනී ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. එදා සුව කපාල කඳ මුතුනට අරගෙන ගිහිල්ලා උන්වහන්සේට මේ බරව කුරුසේ තුල තබලා උන්වහන්සේට එන ගසන්නට සරසන මේ දුෂ්ට යුදයෝ කිසිම අනුකම්පාවක් නැතිව අනුකම්පා විරහිතව ඔවුන් ජේසුස් වහන්සේට මෙසේ සරදම් කරනවා. ප්‍රියාදර ප්‍රේමවන්තයනි, ප්‍රියාදර ප්‍රේමවන්තයනි, මම මල්ලු වෙනේදී කිව්වා ඔබ ආවේ දුර බැහැර ඉඳලා, ඔබ ආවේ ඒ කුරුස අරගෙන මේ කල්වාරි කන්ද මුදුනට තරණය කරලා කල්වාරි කන්දේ මුදුනේ අපගේ කුරුස ජේසුස් වහන්සේ කුරුසේ පාමුල තියලා යන්නට තමයි අපි ආවේ. අපි දැන් කල්වාරි කඳු මුදුනට කෙමෙන් ළඟා වෙලා අපේ ජීවිත ඒ අරගල උන්වහන්සේගේ කුරුසෙට තියලා දැන් අපි යන ගහන්නට යන මොහොත මේ. ප්‍රියාදර ප්‍රේමවන්තනි, ඔබ හිතනවා නම් මේ කුරුසේ තවත් මට කුරුසයක් මේක දරා ගන්නට අමාරුයි කියලා. උන්වහන්සේ ඔබට මට ඔබේ මගේ ජීවිතයට දරන්නට බැරි කුරුස නම් දෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබට මට දෙන්නේ හොඳ ආකාරවම දරන්නට පුළුවන් නම් විතරයි. ඔබේ මගේ කැපැසිටි එක උන්වහන්සේ දන්නවා. ඔබට දරන්නට පුළුවන් කුරුස ගැන උන්වහන්සේ දන්නවා. ඒ කුරුස දෙන්නේ දරන්නට පුළුවන් නම් විතරයි. සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ මේක මහා කුරුසයක්, මෙච්චර බර කුරුසයක් ඇයි දුන්නේ කියලා. අපි අහනවා දේසුගෙන්, ඇයි දෙයියනේ අපිටම මෙහෙම වෙන්නේ? ඇයි ජේසුනේ මටම මෙහෙම උනේ? ඇයි දෙයියනේ මගේම පුතාට මෙහෙම උනේ? ඇයි අපිට මේ වගේ කරදරයක් විපතක් උනේ කියලා අපි අහන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල මතක් කරගන්න, දෙවියන් වහන්සේ ඔබට මට දරන්නට බැරි කුරුස නම් දෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබට මට දරන්නට පුළුවන් කුරුස විතරයි දීලා යන්න, ඔබ මේ ගමන යන්න, මේ කුරුසේ අරගෙන යන්න කියලා උන්වහන්සේ ඔබ මා පිටත් කරන්නේ. අද මේ මොහොතේ ඔබ හිතනවා නම් මේ කුරුස වලින් මිදෙන්නට, මේ කුරුස වලින් ජයග්‍රහණය කරන්නට පුළුවන් කියලා, මේ මොහොත හොඳම මොහොත. උන්වහන්සේට කුරුසේ ඇන ගැසලා උන්වහන්සේව මේ කුරුසේ එල්ලන්නට හදන යුදය වගේ අපේ ජීවිතවල ඒ බැරි
පෞකාර ජීවිතය අපි උන්වහන්සේගේ කුරුසයට ඇනගසලමු. උන්වහන්සේගේ ඒ කුරුසයට ඇන තුනකින් සවිවුණා වගේ උන්වහන්සේගේ ශරීරය ඒ පාපය මේ කුරුසයට තියලා මේ මොහොතේ අපි සැනසීමක් ලැබමු අපේ ජීවිතයට. උන්වහන්සේට කියමු අපි 12 වෙනි ස්ථානයට යනකොට දෑත් දෙක විහිදා මේ ලෝකය පුරාවටම උන්වහන්සේගේ ආදරයේ කතාව කියන ඒ සමිදානන් වහන්සේ වගේ උන්වහන්සේගේ ආදරයට අපේ ජීවිත විවර කරන්නට උන්වහන්සේගේ ආදරයේ තුල ඒ විජයග්‍රහණය අත්කර ගන්නට අපිට අවශ්‍ය කරන වරම් දෙන්න ඒ කුරුස වලින් අපිට සැනසීමක් අත්කර දෙන්න කියලා අපි කුරුසේ වැඩ සිටින ජේසුස් වහන්සේට යාඥා කරමු. Bye bye bye.